ඔබට දනිස්සක් දාගන්න වෙලා තියෙනවා කියලා කවුරු හරි කියලා තියෙනවා. දැන් දනිස්ස ගෙවිලා තියෙනවා දාගන්න කාලේ හරි කියලා වෛද්‍යවරයෙක් කියලා තියෙනවා. අපි දනිස්සක් දාගත යුතුමද? ඒ ගැන අපි දැනගත යුතු කරුණු මොනවද? කෘත්‍රිම දනිස්සක් දාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්. ආයිබෝවන් මම වෛද්‍ය හිරා නමරසේකර විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්. අද මේ සරල වීඩියෝ එකේ මම කියන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ දනිස්සක් දාගන්නවා නම් ඔබ දැනගත යුතු කරුණු මොකක්ද කියලා. අපි මෙහෙමයි මේක දිහා බලන්න ඕනේ. අපේ දනිස් කාලයක් යනකොට ගෙවෙනවා. ගෙවුනට පස්සේ යම් කිසි කාලයක් තියෙනවා ඒ තියෙන දනිස්ස ආරක්ෂා කරගන්න පුළුවන් දේවල් කරන්න. ඒකට අපි ජොයින්ට් ප්‍රිසර්වේෂන් සන්ධි ආරක්ෂා කරගන්න ක්‍රම කියලා කියනවා. ඊට පස්සේ දනිස් සම්පූර්ණයෙන් ගෙවුනහම දාන්න සමහර වෙලාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි කළ යුත්තේ මොනවද? දනිස්සක් දාගන්න කියන එක අපි මෙහෙමයි බලන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපේ හෘදය, අපේ වකුගඩු, එහෙම නැත්නම් අපේ මොළයේ ආශ්‍රිත ප්‍රශ්න තිබ්බොත් ඒවා හරියට निराකරණය කරන්නේ ගොඩක් වෙලාවට අපේ ජීවිතය දීර්ඝ කරන්න. දනිස් දාන්නේ අපි ඉන්න කාලේ ජීවිතයේ ක්වොලිටි එක. එහෙම නැත්නම් අපි කරන වැඩවල ක්වොලිටි එක ආරක්ෂා කරන්න සහ පේන් ෆ්‍රී එහෙම නැත්නම් වේදනාවෙන් මිදෙන්න. එතකොට අපි දනිස්සක් දාගන්න ඕන. උදාහරණයක් වශයෙන් ගොඩක් පේෂන්ට්ස්ලා මට ඇවිල්ලා කියනවා මම දැන් දනිස් මගේ ගෙවිලා තියෙන්නේ. දැන් මම අවුරුදු 65යි. ඒකින්ද මම පොඩ්ඩ මං කරන වැඩ අඩු කරලා තියෙනවා. ඇවිදින්නේ උඩ තට්ටුවට යන්නේ විනෝද ගමනක් යන්නේ. එහෙම ගියාම පොඩ්ඩ එක්තැන් වෙනවා. හැබැයි 65 එක්කෙනෙක් අවුරුදු 75 85 අවුරුදු 20ක් 25 ජීවත් වෙනවා. එතකොට දනිස්ස දාගත්තොත් අපිට අපේ ජීවිතයේ තියෙන තත්ත්ව ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම පරමාර්ථය දනිස්සක් දාගන්න එක. ලෝකේ වැඩියෙන්ම කරන ඔපරේෂන් එකක් තමයි දනිස් දාන එක. ඒක හරි වෙලාවට, හරි විදිහට, හරි තැන සංකුලතා ඇති වෙන්නේ නැති වෙන්න කෙරුවොත් ඊටාම සාර්ථක ඔපරේෂන් එකක්. එක පැත්තක් දාගත්තු පේෂන්ට්ස්ලා සමහරවිට අනිත් පැත්ත දාගන්න ඕනේ කියලා කියනවා. හැබැයි සමහර පේෂන්ට්ස්ලා එහෙම නැත්නම් රෝගීන් දනිස්සක් දාගෙන තව කෙනෙක්ගෙන් අහුවාම ඒ කට්ටිය කියනවා ගොඩක් වෙලාවට දනිස් දාගන්න එපා කියලා. එතනදී තමයි ඔබට තීරණය ගන්න වෙන්නේ. දනිස්සක් දාගන්නකොට අපි කරන්නේ අපේ ප්‍රධාන කාටිලේජ් ගෙවිලා තියෙන එක අයින් කළා ඒක වෙනුවට කෘත්‍රිම දනිස්සක් දාන එක. ඒකෙන් කෙරෙන්නේ ප්‍රථමයෙන්ම කැක්කුම අඩු වෙන එක. දෙවෙනි එක දනිස්සේ ඇදයක් තිබ්බොත් ඒ ඇදේ අපි අයින් කරලා දෙනවා. තුන්වෙනි එක පේශිවල ශක්තිමත්භාවය අරගෙන දනිස්සේ ක්‍රියාකාරීත්වය වැඩි කරලා පරණ විදිහට අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි කරනවා. දනිස්ස දැමීමෙන් අපිට පුළුවන් පරණ විදිහට කරපු නැති ඇක්ටිවිටීස් ආය කරන්න. ඒ හින්දා අපි හැමදාම බලන්න ඕනේ දනිස්සක් දාගන්න එකේ තියෙන වාසි සහ ඒක දාගත්තාම ඊට පස්සේ කළ යුතු දේවල් මොනවද කියලා. මුලදීම අපි බලන්නේ අපේ දනිස්ස ගෙවෙන ක්‍රම අඩු කරලා කොච්චර කල් තියෙන දනිස්ස ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. ඒකට අපිට ගොඩක් වෙලාවට ආහාර, එක්සර්සයිස්, එහෙම නැත්නම් ෆිසියෝതെරපි, භෞතවේදී ක්‍රම තියෙනවා. ඒ දනිස්ස ආරක්ෂා කරගෙන යම්කිසි කාලයක් ගියාට පස්සේ දනිස්ස සම්පූර්ණයෙන් ගෙවෙනවා නම්, එහෙම ගෙවිලා තියෙනවා නම් සමහරවිට අපිට දාන්න වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපේ ගෙදරක උළු කෑල්ලක් දෙකක් කැඩුණා කියලා අපි වාහනේ සම්පූර්ණයෙන් හදන්නේ නැහැ. ඒ වගේ දනිස්ස මුලදීම පොඩ්ඩක් ගෙවුනහම ආරක්ෂා කරගන්න පුළුවන්. මුළු වහලෙම කැඩුණොත් අපිට අලුත් වහලයක් දාන්න වෙනවා. ඒ වගේ දනිස්ස සම්පූර්ණයෙන්ම ගෙවිලා නම් වඩා හොඳ දනිස්සක් දාන එක. ඒ තීරණය ගන්න ඔබට උදව් වෙනවා ගොඩක් වෙලාවට විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් එක්ක කතා කිරීම, ඊළඟට හමු වෙලා ඒකේ වාසි අවාසි දැන ගැනීම සහ ගොඩක් වෙලාවට ඒ ගැන හොඳට දැනුවත් වීමේදී ඔබට ඒ ගන්න තීරණය ඉන්ෆෝම් ඩිසිෂන් එකක් එහෙම නැත්නම් හරි තීරණයක් වෙන්න පුළුවන්. ඒ එක්කම මම කියන්නම් දනිස්සක් දානවා කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් වශයෙන් මේ තියෙන්නේ දනිස්සේ ආකෘතිය. මේ දනිස්සේ ආකෘතිය ගොඩක් වෙලාවට මේ තියෙන අපේ උඩ අස්තිය. මේ තියෙන්නේ අපේ යට අස්තිය. මේක තමයි දනිස් සංදිය හැදිලා තියෙන්නේ. මේක වටේට කාටිලේජ් එක තියෙනවා. දැන් මේකෙදී අපි මේ වටේ තියෙන කාටිලේජ් එක වේදනා සංවේදී කියන දෙන ඔක්කොම
පටක අයින් කරනවා. එතකොට කැක්කුම නැති වෙනවා. මේ පැත්තෙනුත් ඒක අයින් කරනවා. ඊට පස්සේ මේක උඩ අස්තිය වැහෙන්න අපි මෙටල් ක්ලැප් එකක් මෙහෙම දානවා. යට අස්තියටත් මෙහෙම මෙටල් කැප් එකක් දානවා. දාලා මේ දෙක අතර ස්පේස් එකක් තියෙනවා. දනිස්ස මෙහෙම දැම්මහම මේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. දනිස්සක් දානකොට කැක්කුම අඩුවීමට අමතරව ඇදයක් තියෙනවා. ඇදේ හදන්න පුළුවන්. ඊළඟට වට තියෙන පේශි ශක්තිමත් කරලා ගන්න පුළුවන්. අනාගතයේදී අර ඉදිමෙන ගතිය අඩු කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වාසි තියෙනවා. දනිස්ස හරියට දැම්මට පස්සේ මාස 3-4ක් යනකම් ෆිසියෝതെරපි කරන්න ඕනේ. මාස 6ක් විතර යනකම් යම්සි කැක්කුමක් තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ දනිස්ස අවුරුදු ගාණක් ගෙවුනට පස්සේ කොට වෙනවා. ඊළඟට ඒක වටේ තියෙන පටක ඔක්කොම කොට වෙලා ඇලිලා තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයට ගන්න ඇදලා අලුත් දනිස්සක් දැම්මහම වටේ තියෙන පටක වලට පුරුදු වෙන්න තව ටිකක් කල් කැක්කුම තියෙනවා. උදාහරණයක් වශයෙන් ඊටාම පරණ වාහනයකට අලුත්ම එන්ජිමක් දැම්මොත් ඒ එන්ජිමට සරිලන විදිහට ටයර් අරවා මේ ඔක්කොම ඒ විදිහටම හැදෙන්න ඕනේ. ඒ වගේ දනිස්ස අලුතෙන්ම දැම්මහම වටේ තියෙන පටක ඒකට පුරුදු වෙන්න තමයි මාස 6ක් විතර යන්නේ. ඒ වෙලාවේ එන ඇදුම් කරනවා වගේ එන කැක්කුම සාමාන්‍යයි. තමන්ගේ දනිස්සේ වාසිය දැනගන්න සමහරවිට මාස 6ක් අවුරුද්දක් විතර යයි. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕන ඔපරේෂන් එකට ඉස්සෙල්ලා. අපි කියනවා ඒක රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එකක් කියලා. ඔබට තේරෙනවා මේ දනිස්ස දාගත්ත එක වාසිය කොච්චර හොඳද කියලා මාස 6ක් විතර යනකොට. ඒක තමයි අපි දනිස්ස දෑමෙන් කරන දේ. අපි කියනවා දනිස්ස දාන එක හෘද වස්තු ආශ්‍රය කරන ඔපරේෂන් එකක්. එහෙම නැත්නම් වකුගඩු හරි මොලේ හරි ආශ්‍රය කරන ඔපරේෂන් එකක් වගේ නෙමෙයි. ඒවා අපේ ජීවිතය ආරක්ෂා කරන ඔපරේෂන් එක. දනිස්ස ජීවිතය ආරක්ෂා කරන ඔපරේෂන් එකක් නෙමෙයි. හැබැයි අපි ජීවිතයට ක්වොලිටි එකක් දෙන ඔපරේෂන් එකක්. අපි කියනවා we add life to years. එහෙම නැත්නම් සමහර ඔපරේෂන් තියෙනවා we add years to life. ඒතර දනිස්ස ඇවිල්ලා we add life to years. අපේ ක්වොලිටි එක වැඩ කරගන්න පුළුවන් ඉතාම සාර්ථක ලෝකෙ වැඩියෙන්ම කරන ඔපරේෂන් එකක් තමයි total knee replacement කියන්නේ. ඔබට මේ වගේ දනිස්සක් දාගත යුතුද නැද්ද? මම දනිස්සක් දාන්න ඕනෙද නැද්ද කියලා හරියටම තීරණයක් ගන්න අවශ්‍ය ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් අවශ්‍ය දැනුම ලබා ගන්න විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා ඔහුත් එක්ක යම්කිසි සාකච්ඡාවක නියත වෙලා ඒ තීරණය ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා ඔබ දනිස්සක් දාන්න නැතුව ඉන්නවත් දාන එකවත් ඒ ගන්න තීරණයවත් කල් අරින්න එපා. හරි ඉන්ෆර්මේෂන් යටතේ හරි තීරණය හරි වෙලාවට ගන්න.